ආයිබෝන් ඔයත් කොළඹ ගම්පහ කළුතර හෝ මේ වගේ දිස්ත්‍රික් එකකට පැයක දෙකක දුරින් ඉන්න කෙනෙක්ද? එහෙනම් අපි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලට. ඉතින් ඔයා කොළඹ ගම්පහ කළුතර වගේ ප්‍රදේශයක නොවුනත් මිනිස්සු නිතර ගැවසෙන ප්‍රදේශයක ඉන්නවනම් ඔයාටත් මේ කතා කරන part time jobs වලින් දෙකක් තුනක්වත් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඉතින් අපි අද මේ කතා කරන part time jobs හරහා ඔයාට දවස ගානේ එහෙමත් නැත්නම් දිනපතා හොඳ ආදායමක් ගන්න පුළුවන්. අපි දන්නවා නගර බද ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ට එක් රැකියාවක් විතරක් කරලා ඒකෙන් ජීවත් වෙන්න ගොඩක් අමාරුයි. ඒ නිසා ඔයාට සතියට දවස් කිහිපයක් සතියන්තයේ හෝ රාත්‍රී කාලේ මේ අපි අද කතා කරන part time jobs පහෙන් එකක් හරි කරලා යම්කිසි අමතර ආදායමක් උපයගෙන ඔයාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්. ඉතින් අපි අද මේ කතා කරන හැම part time job එකක්ම ඔයා කැමති වෙලාවට කරන්න බෑ. නමුත් මේ අතරින් කිහිපයක් තියෙනවා ඔයාට කැමති වෙලාවක කරලා මුදල් උපයන්න පුළුවන් ඒවා. ඒ වගේම තමයි අපි මේ කතා කරන්නේ online jobs ගැන නෙමෙයි. ඔයාට එළියට බහැලා මහන්සි වෙලා කරන්න තියෙන part time jobs ගැන. එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු මොනවද මේ part time jobs, අපි කොහොමද jobs හොයාගන්නේ සහ දවසට කොච්චර මුදලක් උපයන්න පුළුවන්ද මේ jobs හරහා කියලා. ඒ වගේම තමයි ඔයාලට මේ jobs අතරින් එකක් දෙකක් හරි ගියේ නැහැ කියලා මේ වීඩියෝ එක skip කරන්න එපා. මොකද මේ පහෙන් එකක් හරි ඔයාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඔයාලට ලොකු support එකක් වෙන්න පුළුවන්. සමහරක් විට ඒක අපි මේ කතා කරන අන්තිම job එක උනත් වෙන්න පුළුවන්. හරි, එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයා මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති නම් දැන්ම අපිව subscribe කරලා bell notification එකත් on කරලම තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි එක තමයි Uber Pick Me Ride. ඔයාට මෝටර් බයික් එකක් හෝ වෙනත් වාහනයක් තියෙනවා නම් දවසට රුපියල් 5000කට ආසන්න මුදලක් ඊටම පහසුවෙන් හොයන්න පුළුවන් part time job එකක් තමයි Uber සහ Pick Me Ride කියන්නේ. ඔයා මුලින්ම Uber එකට හෝ Pick Me එකට කතා කරලා rider කෙනෙක් විදියට register වෙන්න ඕන. ඉතින් Uber එකේ සහ Pick Me එකේ register වෙන්න අවශ්‍ය hotline numbers දෙකත් අපි මේ වීඩියෝ එකේ දාලා තියන්නම්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් Uber හෝ Pick Me website එකට ගිහිල්ලා ඊටම පහසුවෙන් rider කෙනෙක් විදියට register වෙන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය links අපි description එකේ දාලා තියන්නම්. ඉතින් ඔයා මේ platforms දෙකෙන්, ඒ කියන්නේ Uber එකේ සහ Pick Me එකේ කියන දෙකෙන් මොන platform එකේ rider කෙනෙක් විතර register වුණත් ඔයාගේ bag එක t-shirt සහ අනෙකුත් දේවල් හදාගන්න ඔයාට Uber හෝ Pick Me office එකකට යන්න සිද්ධ වෙනවා. එතනදී ඔයාට සම්පූර්ණ guide එකකුත් ලබා දෙනවා. කොහොමද මේ platforms වල වැඩ කරන්නේ, කොච්චර මුදලක් earn කරන්න පුළුවන්ද වගේම ඔයාට ලැබෙන බෝනස් වගේ දේවල් ගැනත්. ඉතින් මේ Uber සහ Pick Me කියන දෙකේම එකම process එක තියෙන නිසා මම මේ දෙක ගැන වෙනම පැහැදිලි කරන්නේ නැහැ. ඔයාට මේ දෙකේම register වුණාට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට free time එකක් තියෙද්දි මේ Uber හෝ Pick Me app එක open කරලා online button එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ ආසන්නයේම තියෙන කඩේකින් කවුරු හරි කෙනෙක් මොනහරි දෙයක් ඕඩර් කරාම ඔයාට ඒක alarm එකක් වගේ පෙන්වනවා. ඔයා ඒ ඕඩර් එක ඩිලිවර් කරන්න කැමති නම් ඔයාට පුළුවන් ඒ ඕඩර් එක accept කරලා shop එකට ගිහින් ඒ parcel එක අරගෙන customer-ට hand over කරන්න. ඔයාට උදේ 7 ඉඳලා රාත් 2 වගේ වෙනකම් Uber හෝ Pick Me rider කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට මේ Pick Me සහ Uber වල කිලෝමීටරයකට රුපියල් 45ත් රුපියල් 80ත් අතර වගේ මුදලක් ගෙවනවා. ඉතින් මේ ඇවරේජ් එකේ පොඩි වෙනසක් වෙන්න පුළුවන් විවිධ හේතුත් එක්ක. ඒ වගේම සමහරක් වෙලාවට ඔයාට එක ළඟ ලොකේෂන්ස් දෙකකට ඕඩර්ස් දෙකක් ගෙනියන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේ වෙලාවට ඔයාට එකම රයිඩ් එකෙන් ඕඩර්ස් දෙකක මුදල් හොයාගන්න පුළුවන්. මීට අමතරව මේ Uber සහ Pick Me එකේ විවිධ ටාගට්ස් තියෙනවා. ඉතින් ඔයා ඒ ටාගට්ස් කම්ප්ලීට් කරාම ඔයාට රුපියල් 1000 2000 රුපියල් 5000 වගේ බෝනසස් ලැබෙනවා. මීටත් අමතරව කස්ටමර්ට හොඳ සර්විස් එකක් ලබා දුන්නොත් ඒ කස්ටමර් හරහා ඔයාට ටිප් එකක් ලබා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම කොළඹ හෝ නගරබද ප්‍රදේශයක ඉන්නවනම් ඔයාට මේ Uber එකේ හෝ Pick Me එකේ rider කෙනෙක් විදියට වැඩ කරලා ඊටාම සාර්ථකව හොඳ මුදලක් උපයන්න පුළුවන්. මේක part time වගේම ඔයා කැමති නම් full time කරන්නත් පුළුවන්.
ඉතින් ෆුල් ටයිම් කරද්දිත් ඔයාට ඊටාම හොඳ ආදායමක් මේ හරහා ගන්න පුළුවන්. ඔයා මහන්සි වෙලා වැඩ කරලා මුදල් උපයන්න කැමති කෙනෙක් නම් ඔයාට කරන්න පුළුවන් ඊටාම හොඳ පාර්ට් ටයිම් ජොබ් එකක් තමයි මේ Uber සහ Pick Me Rider කියන්නේ. දෙවැනි මෙතඩ් එක තමයි town activation. ඉතින් අපේ භාෂාවෙන් කියනවා නම් ඔයාට කට්ටක් ගන්න පුළුවන් නම් සාර්ථකව දවසට රුපියල් 10000කට ආසන්න ආදායමක් ගන්න පුළුවන් ඊටාම හොඳ ක්‍රමයක් තමයි town activation කියන්නේ. ඉතින් මේ town activation නම් කොළඹින් පිට වෙනත් ප්‍රදේශයක ඉන්න කෙනෙක්ට උනත් කරන්න පුළුවන්. සරලවම කිව්වොත් මේ town activation කියන්නේ SIM විකුණන එක. එහෙමත් නැත්නම් SIM activate කරන එක. ඉතින් අපි මේ ඊළඟට කියන කමිෂන් එක සහ මුදල් Dialog, Mobitel, Etisalat කියන සර්විස් ප්‍රොවයිඩර්ස්ලත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔයා මොන සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගේ SIM ඇක්ටිවේට් කරන්න පටන් ගත්තත් මෙන්න මේ ස්ටෙප්ස් ටික අනුව තමයි යන්න ඕන. ඔයා මුලින්ම ඔයාගේ ප්‍රදේශයේ තියෙන Dialog, Mobitel හෝ Etisalat ආකේට් එකකට ගිහින් ඒගොල්ලොන්ගේ SIM ඇක්ටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න කැමතියි කියන්න. එහෙමත් නැත්නම් SIM විකුණන්න කැමතියි කියන්න. ඊට පස්සේ යාළුවත් එක්ක ඇග්‍රීමන්ට් එකකට ඇවිත් ඔයාට SIM කාඩ් සහ මේ SIM කාඩ් ඇක්ටිවේට් කරන ඇප් එක හදලා දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් SIM කාඩ් විකුණන්න පටන් ගන්න. ඉතින් ඔයාලට මේ SIM කාඩ් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම තමයි ඔයා මේ විකුණන SIM එකට ඔයාලට රුපියල් 100ත් 300ත් අතර වගේ මුදලක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ SIM එක ගත්ත කෙනා කරන පළවෙනි රීලෝඩ්ස් වලිනුත් යම්කිසි මුදලක් ඔයාට කමිෂන් එකක් විදියට ලැබෙනවා. ඇත්තටම ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ඔයා අලුතෙන් SIM එකක් ගනිද්දි ඒ SIM විකුණන අය කියන්නේ ඒකට ලොකු රීලෝඩ් එකක් දාගන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ ඉන්න අයට ඔයාගේ යාළුවන්ට වගේම එහෙමත් නැත්නම් පොඩි ස්ටෝල් එකක් දාගෙන ඔයාට ෆ්‍රී දවසට මේ SIM විකුණන්න පටන් ගන්න. තුන්වෙනි එක තමයි leaflet promotion. කොළඹ අවට ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් තවත් ඉතාම හොඳ part time job එකක් තමයි leaflet campaign කියන්නේ. ගොඩක් වෙලාවට මේ leaflet campaigns කරන්නේ විශ්වවිද්‍යාලවල ඉන්න නංගිලා මල්ලිලා. ඇත්තටම මේ part time job එක නම් අපි කැමති වෙලාවට කරන්න බෑ. එයාලා ප්‍රොමෝෂන්ස් කරන දවසට තමයි ඔයා වැඩ කරන්න ඕන. ගොඩක් දුරට සතියන්තයේ තමයි මේ leaflet promotions තියෙන්නේ. ඒ වගේම තමයි සමහරක් seasons තියෙනවා. උදාහරණ විදිහට අවුරුද්දට Christmas එකට වගේ මේ leaflet campaigns එක දිගට මාස ගණන් තියෙනවා. සරලව මාට මේ leaflet campaign එකේදී කරන්න තියෙන්නේ එක තැනක ඉඳගෙන leaflets බෙදන එක. ඉතින් සමහරක් කම්පැනි වල නම් ඔයාලට ටාගට් එකක් දෙනවා. දවසට මෙන්න මෙච්චර leaflet ප්‍රමාණයක් බෙදන්න ඕන කියලා. ඒ වගේම තවත් සමහර කම්පැනි වල උදේ 9 ඉඳලා හවස 5 වගේ වෙනකන් මේ leaflet campaign කරනවා. ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හෝ ඉස්සරහට විශ්වවිද්‍යාලයට යන්න ඉන්න කෙනෙක් නම් ගොඩක් වෙලාවට ඔයාගේ සීනියර්ස්ලම ඔයාට මේ leaflet part time jobs හොයලා දෙනවා. ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නෙමෙයි නම් ඔයාට පුළුවන් විශ්වවිද්‍යාලයක ඉන්න ඔයාගේ යාළුවෙක්ට කියලා මේ part time group එකකට add වෙන්න. ගොඩක් වෙලාවට මේ leaflet part times දාන්නේ part time groups වල. ඉතින් ඒ වගේ part time group එකකට මේ part time එකක් දැම්මම ඔයාට පුළුවන් ඒ දාලා තියෙන number එකට කතා කරලා coordinator කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා මේ job එක කරන්න පටන් ගන්න. සාමාන්‍යයෙන් ඔයාට මේ part time එකකදී දවසට රුපියල් 2000ත් 5000ත් අතර වගේ ඇවරේජ් මුදලක් උපයන්න පුළුවන්. ඊළඟ part time job එක තමයි mascot. ඔයාට කොළඹවට හෝ නාගරික ප්‍රදේශයක ඉඳගෙන කරන්න පුළුවන් තවත් ඉතාම හොඳ part time job එකක් තමයි mascot කියන්නේ. ඔයාලා ඕන තරම් දැකලා ඇති මෙන්න මේ වගේ mascot skit දාගෙන shops ඉස්සරහා dance කරන අයව. ඔයාටත් මේ mascot වලදී මෙන්න මේ job එක තමයි කරන්න තියෙන්නේ. ඇත්තටම මේක ටිකක් අමාරු job එකක්. විශේෂයෙන්ම කොළඹ වගේ ටිකක් රස්නේ අධික ප්‍රදේශයක මේ වගේ jobs කරනවා කියන්නේ ඇත්තටම ටිකක් අමාරුයි. නමුත් ගොඩක් කම්පැනි වල මේ mascot dance කරන අයට විනාඩි 10න් 10ට වගේ rest එකක් දෙනවා. ඒ නිසා ලොකු අපහසුාවක් නැතුව මේ job එක කරන්න පුළුවන්. ඒ වගේම තමයි shopping malls වල වගේ තියෙන promotions වලදී නම් මේ dance කරන එක ගොඩක් අමාරු නැහැ. සාමාන්‍යයෙන් මේ mascot dance උත් ඔයාට උදේ 9 හවස 4 එහෙම නැත්නම් හවස 6 වගේ කාලය ඇතුළත තමයි කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාට මේ mascot dance හරහා දවසට රුපියල් 3000ත් 6000ත් අතර වගේ මුදලක් ගන්න පුළුවන්. ඔයාට මේ part times හොයාගන්නත් පහසුම ක්‍රමය තමයි part time groups. ඔයාට පුළුවන් අපි කලින් කතා කරපු එකේ වගේ ඔයාගේ විශ්වවිද්‍යාලේ ඉන්න යාළුවෙක්ට කියලා
මේ group එකට join වෙලා part time jobs හොයාගන්න. අවසාන එක තමයි flora decorations. ඇත්තටම මේ flora decoration කියන්නේ පිරිමි ළමයින්ට විතරක් කරන්න පුළුවන් part time job එකක්. මොකද මේ සඳහා වාට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. සරලවම වාට මෙතනදී තියෙන්නේ විවිධ functions වල, weddings වල, event වල තියෙන decorations වලට support කරන්න. ඉතින් වාට මේ job එකේදී කරන්න තියෙන්නේ flora decoration company ඉඳලා ඒ අදාළ භාණ්ඩ ටික event එකට අරගෙන ගිහිල්ලා ඒ event එක decorate කරන්න. එහෙමත් නැත්නම් ඒ event එකට ගැලපෙන විදියට decorations කරන්න. ඒ වගේම ඒ event එක ඉවරුණාට පස්සේ නැවතත් ඒ decorations ගලවලා අදාළ flora company එකට ගෙනියන්න ඕන. ඉතින් ඔයාලට මේක තනියම නෙවෙයි කරන්න තියෙන්නේ. ඔයාලට ගොඩක් වෙලාවට තියෙන්නේ මේ decorations කරන අයට support කරන්න. ගොඩක් වෙලාවට මේ event වලදී setty bags, stage, පෝරු වගේ දේවල් මේ functions එහෙමත් නැත්නම් events වලට පාවිච්චි කරන නිසා මේ දේවල් load කරන්න සහ unload කරන්න ගියාම ඔයාලට ටිකක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට මේ part time එකදී දවසට රුපියල් 6000 10000 අතර වගේ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඔයාලට මේ part time එකත් අපි අර කලින් කියපු වගේ part time groups හරහා හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් Google Map එකට ගිහින් flora decorations කියලා search කරලා ඔයාගේ ප්‍රදේශයේ තියෙන flora company වලට ගිහින් ඒගොල්ලොන්ගෙන් අහන්න එයාලගේ part time jobs තියෙනවද කියලා. ඉතින් ගොඩක් flora company වල මේ part time jobs කරන්න කැමති අයට vacancy තියෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ තියෙන companies වලට ගිහිල්ලා කතා කරලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ කොළඹ හෝ මිනිස්සුන් නිතර ගැවසෙන ප්‍රදේශයක ඉඳගෙන කරන්න පුළුවන් ඊටාම සරල හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන part time jobs පහක් ගැන. ඔයා මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති නම් දැන්ම අපිව subscribe කරලා bell notification එකත් on කරලම තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.